ඉතින් BSL එක කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලා ඒක තමයි වටහා ගන්න අවශ්‍ය. BSL එක කියන්නේ මේ රටේ සමස්ත නීතිඥවරුන්ගේ සංගමය. මේ අධිකරණ කටයුතු වලට මේ අනසි මැදිහත් වීමක් කරන්න පුළුවන් මේ නීති වලට. ඒ හොරකම ඒ වගේම වංචාව දූෂණයට ලක්වුණ කට්ටිය ලක්වුණ පිරිස් නීති ඉදිරියට ගෙනහිල්ලා ඒගොල්ලන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ගැන අපේ කිසිම විරුද්ධතාවයක් නැහැ. නමුත් මේ ක්‍රමවේදය තුළ ස්වාධීනත්වය තිබිය යුතුයි. ආයුබෝ. ඔබ මේ එක්ක සිටින්නේ ඔබේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න වගේම දේශපාලන වේදිකාවේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරනු ලබන නවින්ගෙන් අහමු 4 වන දිගහැරුම වෙතයි. ඉතින් වෙනදා වගේම අදත් රටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගැටලු පිළිබඳව විවෘත පුළුල් සාකච්ඡාවකට යොමු වීමට අපි සැදී පැහැදී සූදානම්ව සිටිනවා. ඉතින් වෙනදා වගේම ඔබටත් පුළුවන් පිරියේ දිස්වන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ ඇමතුමක් ලබා දීම මගින් හෝ WhatsApp හරහා පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබගේ ගැටලුව අප වෙත ඉදිරිපත් කරන්න. ඉතින් වැඩි කතාවක් නැතුව අපි අපේ ප්‍රෝග්‍රෑම් එකට අවතීර්ණ වෙමු. ආයුබෝවන් ඇමති. ආයුබෝවන්. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සංවාදය සහ සාධාරණ සාකච්ඡාවක් ඇති කරනවා වෙනුවට රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් BASL සංගමයේ නායකත්වයට එරෙහිව පදනම් විරහිත චෝදනාවක් එල්ල කරනවා කියන අදහස මේ සමාජය අතර පළ වෙනවා. ඉතින් නීතිඥයෙක් ලෙස ඔබ මේ සම්බන්ධව දකින්නේ මොන කෝණයකින්ද? ඇත්ත වශයෙන්ම මමත් BSL එකේ බාසෝසේෂන් එකේ ජීවමාන සමාජිකයෙක් ලයිෆ් මෙම්බර්ෂිප් එකක් මට තිබෙනවා. එම නිසා BSL එක එදායේ තීරණය ගත්තට පසුව විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට ව්‍යවස්ථා වෙනස් කිරීම BSL එක තාමත් දැඩි ලෙස උන්ගේ විරුද්ධ භාවය එකට ප්‍රකාශ කරා. ඒක මතක තීරණයක් ඒක BSL එකේ. ඉතින් BSL එක කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලා ඒක තමයි වටහා ගන්න අවශ්‍ය. BSL එක කියන්නේ මේ රටේ සමස්ත නීතිඥවරුන්ගේ සංගමය. ඉතින් මේකේ දේශපාලනයක් නැහැ. BSL එකේ මං හිතන්නේ සමාජිකයෝ 23000ක් පමණ සිටිනවා. නොයෙකුත් මත තිබෙනවා ලෝයර්ස්ලා අතර, නීතිඥවරු අතර. ඒක තැනකට එන්න බෑ. නමුත් BSL එක ඉතාමත් දැඩි තීරණ අරගෙන තිබෙනවා. නොයෙක් අවස්ථාවල ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රශ්නයක් ඇති වුණා. එකක් තමයි ශිරාණි බණ්ඩාරනායක විනිශ්චයකාරතුමිය අග්‍ර විනිශ්චයකාරතුමිය අයින් කිරීමේදී දැඩි තීරණයක් ගත්තා ඒගොල්ලන්. ඒගොල්ලන් කිව්වා මේක කරන්න එපා කියලා. දෝෂාභියෝගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ අයින් කිරීම. ඒකට මාලිම ආණ්ඩුව බලයට ආවේ ප්‍රධාන වශයෙන්ම පුරුන්දුවක් දෙමින් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න ස්වාධීන ජුඩිෂරි එකක්, ස්වාධීන අපක්ෂපාතී විනිශ්චය මණ්ඩල අවශ්‍යයි. ඉතින් ඒකේ මූලික දේ තමයි මේ ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරලා තිබෙන්නේ. ඉතින් ව්‍යවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා විනිශ්චයකාරවරු රිටයර් වෙන්නේ මේ වයසේ කියලා. ඉතින් ඒක ඇයි වෙනස් කරන්නේ? කවුරුවත් එහෙම වෙනස් කරන්න ඉල්ලීමක් කරේ නැහැ. රටේ ජනතාවත් ඉල්ලුවේ නැහැ. ඉතින් මම හිතන විදිහට මේක පැහැදිලිව අපගේ කාර්යවරුන්ට බලපෑමක් කිරීමට ඒ වගේම අපගේ අධිකරණ පද්ධතියට බලපෑමක් කිරීමට කරන උත්සාහය. ඉතින් මේක රජය වහාම නැවැත්විය යුතුයි. ඉතින් මේක වෙන විදිහකට අර්ථකථනය දීලා මම දැක්කා සමහර මන්ත්‍රීවරු කියනවා නඩු කල්යෑමෙන් නීතිඥවරුන්ට වාසි වෙනවා. මොකද නඩු කල් යනකොට ඒගොල්ලන්ගේ මුදල් වැඩි වෙනවා. මේ වගේ පුහු තර්ක, hina වෙන තර්ක
අවශ්‍ය නැහැ. නියම ප්‍රශ්නය තේරුම් ගන්න, තේරුම් අරගෙන ඒකට අවශ්‍ය විසඳුම ලබා දෙන්න. විසඳුම තමයි මේ ව්‍යවස්ථා යෝජනාව පහ හකුලා ගැනීම. ඒක විශේෂයෙන්ම නීතිඥයෝ අති බහුතරයක් මම හිතන්නේ 90%කට වැඩිය අති බහුතරයක් මේකට විරුද්ධයි. විනිශ්චයකාරවරුනුත් මම දන්න තරමට මේකට විරුද්ධයි. මොකද එකක් කියන්න ඕනේ විනිශ්චයකාරවරුන්ගේ කාල සීමාව වැඩි වෙනකොට පල්ලෙහා ඉන්න කට්ටිය උඩට එන්න. ඒගොල්ලන්ගේ ඒකට කල් යනවා. ඒකට ඒගොල්ලන්ගේ සීනියොරිටි එක නැති වෙනවා. ජ්‍යෙෂ්ඨත්වය නැති වෙනවා. මම හිතන විදිහට මේක මේ ආණ්ඩුවක් හැටියට විශේෂයෙන්ම අවුරුදු 2කට පසුව අලිම ආණ්ඩුව දකින්න ප්‍රධානම තර්ජනයක් මේක. කොමල එකතු වුණේ මේ අවස්ථාවේ. ඉතින් මේක තේරුම් ගන්න අවශ්‍යයි. මේක පක්ෂ කෝණයකින් බලන්න අවශ්‍ය නෑ. මම විශේෂයෙන්ම දේශපාලඥයෙක් හැටියට හොඳ දේ හොඳ කියන පුද්ගලයෙක්, නරක දේට නරක දේ කියන පුද්ගලයෙක්. මම හිතන විදිහට මේක මේ වශයෙන්ම අනවශ්‍ය සංශෝධනයක්. මේක අපගේ ශ්‍රේෂ්ඨ අධිකරණය ඇතුළු අනෙකුත් අධිකරණ වලට බලපෑමක් වක්‍ර හෝ ඍජුවම කරන අවස්ථාවක්. මේකට සියලුම සිවිල් පුරවැසියන් ඒ වගේම රටේ නීති පද්ධතියට ආදරය කරන සියලු දෙනාම මේකට එකහෙලාම එකතු වෙලා මේක පරාජය කළ යුතුයි. ඔබ කතා කර කලින් සඳහන් කළා වගේම විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගැන මේ වන විට විවිධ අදහස් පළ වෙලා තිබෙනවා. මේ BASL ඇතුළු නීති ක්ෂේත්‍රයේ පාර්ශව කිහිපයක් කියන්නේ මේ වගේ තීරණ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් ඇති කරනවා කියලා. ඉතින් ඔබ හිතන ආකාරයට මේ අධිකරණ කටයුතු වලට මේ අනසි මැදිහත් වීමක් කරන්න පුළුවන්ද මේ නීතිවලට? නෑ පැහැදිලිව ඉතින් මම ප්‍රකාශ කර පරිදි මේකේ මේ මුඛ්‍ය අරමුණ වෙන්නේ පවතින නීති පවතින නඩු ටික යම්කිසි බලපෑමක් කරන්න. ඉතින් විශේෂයෙන්ම දේශපාලඥයින් සම්බන්ධ නඩු ගානක් තියෙනවා. ඉතින් ඒ හොරකම ඒ වගේම වංචාව දූෂණයට ලක්වුණ කට්ටිය ලක්වුණ පිරිස් නීති ඉදිරියට ගෙනහිල්ලා ඒගොල්ලන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ගැන අපේ කිසිම විරුද්ධතාවයක් නැහැ. නමුත් මේ ක්‍රමවේදය තුළ ස්වාධීනත්වය තිබිය යුතුයි. ඉතින් යම්කිසි විනිශ්චයකාරවරුන්ට බලපෑම් එල්ල කරලා ඔවුන්ට වක්‍ර ලෙස බලපෑම් කිරීමෙන් පද්ධතිය යම්කිසි අහිතකර බලපෑමක් පැහැදිලිව සිද්ධ වෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ ස්වාධීනත් නීතිය අපේ තිබෙන ශ්‍රේෂ්ඨ අධිකරණය හා අනෙකුත් අධිකරණ වල තිබෙන ස්වාධීනත්වය නැති කිරීමක් තමයි මෙම සිද්ධියෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක පැහැදිලිව නැවැත්විය යුතුයි. By trying to extend the tenure of senior judges in the high courts, the government is attempting to subvert the independence of the judiciary. Why am I saying that? Because already the tenure of the judges are given by the constitution of this country. So by trying to change the constitution to accommodate the political judicial agenda of the government is actually illegal and I would say unjust because as it is, the system is working. Because whatever corruption cases or cases that are against ex-politicians or current politicians, it can continue. All that will happen is a judge can retire, another judge can come in. So that is the law of this country. That is the constitution. So we're trying to change the constitution to retain certain judges who unfortunately can be subverted by many means. We can strongly argue that the independence of the judiciary is being influenced, and that is why the Bar Association has come out very strongly against this, and it has been unanimous view of the Bar Association. I am also a member of the Bar Association of Sri Lanka. So therefore, I think the government has to listen to the Bar Association and take these red flags that are being shown seriously, because the country is going through a difficult period, and the government must respect the wishes and listen to the people
who have given a mandate, because the people gave a mandate to uh, for an independent judiciary. The independence of the judiciary is a cardinal principle in our constitution. So by trying to change that and influence that, I think the government will face serious repercussions. ඔව් ඔබටත් ඔබගේ වටිනා ප්‍රශ්න අප වෙත යොමු කිරීමට අවශ්‍ය නම් තිරයේ දිස්වන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ ඇමතුමක් ලබා දීම මගින් හෝ WhatsApp හරහා කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබගේ වටිනා ගැටලු අප වෙත යොමු කරන්න පුළුවන්. ඉතින් අපි කතා කර හිටියේ මාතෘකාවෙන් ඔබට ගිහිල්ලා මේ සංචාරක ශාස්ත්‍රයේ පැත්තට ගියොත් අපිට පේනවා තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට ශ්‍රී ලංකාව මේ විදේශ සංචාරකයන් අතර බොහොම ආකර්ෂණයට ලක් වෙලා තියෙන මේ දවස්වල. ඉතින් මේ සංචාරකයන්ගේ පැමිණීම වේගවත් වීමත් සමග ජනප්‍රිය ගමනාන්තවල යටිතල පහසුකම් බාධක විසඳීම ශක්තිමත් කිරීමත් ඒකාබද්ධ ගෝලීකරණය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තාමත් අපොහොසත් වී තිබෙනවා. ඉතින් හිටපු සංචාරක ඇමතිතුමා ලෙස ඔබ මේ ගැටලුව පිළිබඳව දෙන සැලැස්ම කුමක්ද? ඔව්, ඒක ඉතාමත් මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක්. අත් වශයෙන්ම ඊයේ දින, ඒ කියන්නේ 30 වෙනිදා මම යම්කිසි උත්සවයකට සම්බන්ධ වුණා බණ්ඩාරනායක ශාලාවේදී. ඒක සංචාරක ක්ෂේත්‍රයටත් පොඩ්ඩක් සම්බන්ධ වුණා. එතන සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්, අත් වශයෙන්ම නායකයෙක්, මම නම කියන්නේ නැහැ, එතුමා මෙහෙම දෙයක් කිව්වා. එතුමා කිව්වා 2009න් පසුව, යුද්ධෙන් පසුව අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයේ පැහැදිලි දැක්මක් නැතුව, ප්ලෑන් එකක් නැතුව තමයි ඉදිරියට ගිහිල්ලා තිබෙන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අත් වශයෙන් මගේ හිතට හා පපුවට එක වැදුනා. මොකද මම 2015 සංචාරක අමාත්‍යාංශ මාස 8කට වැනි කෙටි කාලයක් මට බාර දුන්නා. ඉතින් ඒ කාල සීමාව තුලේ මම දැක්කා ඩොලර් මිලියන 50ක විශාල මුදල් ප්‍රමාණයක් තිබ්බා සංචාරක ව්‍යාපාරයේ මාකටිං, වෙළඳිකරණය සම්බන්ධයෙන්, අලෙවිකරණය සම්බන්ධයෙන් ලෝකය හා ලංකාව මාකට් කිරීමේදී ඒ අවශ්‍ය මූලික මේ මුදල් ටික එකතු කරලා තිබ්බේ. එතකොට දැන් මේ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම මට මතකයි එවකට මුදල් ඇමතිතුමත් එක්කත් මට ගැටලුවක් සිද්ධ වුණා. ප්‍රශ්නයක් ඇති වුණා. මොකද එතුමා උත්සාහ කරා මේ මුදල් ටික ගන්න. ඒ වෙලාවේ මම ශනිකව ක්‍රියාත්මක කරලා මම කිව්වා මේක පැහැදිලිව ලබා දෙන්නේ නැහැ කියලා. ඉතින් අද වෙනකන් මම කනගාටුයි කියන්න, දැන් 2019 තමයි අපේ ආණ්ඩුව නැති වුණේ, පෙරදුනේ. අද වෙනකන් අවුරුදු 6ක් වෙනවා, 7ක් වෙනවා. එම සංචාරක අලෙවිකරණ ව්‍යාපාරය පටන්ගෙන නැහැ. ඉතින් අපි මම පටන් ගත්තා ඒ ක්‍රමවේදය. ටෙන්ඩර් කෝල් කරලා ඉතාමත් විනිවිදභාවයෙන් ඩෙන්සූ කියන සමාගමකට තමයි ඒක ගියේ. මූලික ෂූට්සුත් අපි කරා. නමුත් අද වෙනකන් මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් වෙලා නැහැ. එම නිසා මම හිතනවා මේ සම්බන්ධයෙන් අපි කනගාටු විය යුතුයි. මම හිතන්නේ අපිට මීට වැඩිය සැලකිල්මක් දැක්විය යුතුයි. මොකද අපගේ මාතෘභූමිය ඉතාමත්ම ලස්සන රටක්, බොහෝ දේවල් තිබෙන රටක්, විශේෂයෙන්ම ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක්. අපේ රටේ ලස්සන භාවය ගැන, අපේ රටේ චමත්කාර භාවය ගැන හැමදෙනාම කතා කරනවා. ඒ කියන්නේ මේ රටේ අඩංගු සියලු දේවල්ම තිබෙනවා. කාලගුණය වෙන්න පුළුවන්, ස්වභාව ධර්මය වෙන්න පුළුවන්, කුරුල්ලෝ වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්, ඕනෑම දෙයක් තිබෙනවා. අනිත් එක අපේ රටේ මිනිසුන්ට ඉතාමත් සුහද හදවත් තිබෙනවා. ඉතින් එන ඕනෑම පුද්ගලයෙක්ට, විදේශිකයෙක්ට ඉතාමත් හොඳට සලකනවා. ඉතින් මේවා ඇත්ත වශයෙන් කටකතාවෙන් මේ ජනප්‍රිය වෙලා තියෙන අපේ රටේ තිබෙන සුන්දරත්වය, චමත්කාරභාවය, ලස්සනභාවය, දවස් 10කට හෝ 14කට මේ වාගේ රටක් හොයාගන්න බැරි එක ගැන හැමෝම දන්නවා. නමුත් අපි මේක හරියට මාකට් කරන්නේ නැහැ. එම නිසා මේ ලැබුණු මුදල් ටිකවත් හරියට පාවිච්චි කරන්නේ නැති එක ගැන මම කනගාටු වෙනවා. මම හිතන්නේ දැන් අපිට මිලියන 2ක වැනි සංචාරකයෝ පිරිසක් ලංකාවට එනවා. මේක ඉතාමත්ම පහසුවෙන්
තව අවුරුදු 5ක් ඇතුළත මිලියන 4ක් අපිට කරන්න පුළුවන්. දෙගුණ කරන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම යන්න තියෙනවා නොයෙකුත් දේවල්. සංචාරක ශේෂ්ත්‍ර දියුණු කරනවා කියන්නේ නම්බර්ස් විතරක් නෙවෙයි. විශේෂයෙන්ම යටිතල පහසුකම් ටික දියුණු කරගන්න අවශ්‍යයි. මානව සම්පත දැඩි ලෙස හීන වෙලා තිබෙන්නේ. මං හිතන්නේ බොහෝ ලංකාවේ ක්වොලිෆයිඩ් වෙන දරුවෝ ඒ වගේම හොටෙල් ස්කූල් එකට යන කට්ටිය විදේශගත වෙනවා. ඉතින් ඒවා අපිට තිබෙන සම්පත් නැතිවීමක්. ඉතින් අනිත් එක තමයි මේ රටට අවශ්‍ය ඉන්වෙස්ට්මන්ට් එක, ආයෝජන ටික අපි මේ රටට කොහොම හරි ගෙන්න ගන්න අවශ්‍යයි. ඉතින් මං හිතන්නේ ඉතාමත් සුබදායක අනාගතයක් තිබෙනවා. මම මේක දැකලා තිබෙන්නේ නැචරල් ග්‍රෝත් එකක් හැටියට, ඕගැනික් ග්‍රෝත් එකක් හැටියට මේක අපිත් වැඩි කරගන්න අපි රාජ්‍ය දායකත්වය හා මේ රටේ තිබෙන පුද්ගලික ව්‍යාපාරය බද්ධ කරලා හොඳ මාස්ටර් ප්ලෑන් එකකට අපි යා යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන් අපිට විශාල ප්‍රාග්ධනයක් අපේ රටේ ජනතාවටත් අපේ රටටත් ලබා ගන්න පුළුවන්. හොඳයි. අපිට දැන් ඇමතුමක් ලැබෙනවා අපගේ වැඩසටහන අරගෙන රසිකයෙක්ගෙන්. ඔබට දැන් පුළුවන් ඔබගේ ගැටලුව මැතිතුමා වෙත ඉදිරිපත් කරන්න. ඔව් මම කතා කරන්නේ රත්නපුරෙන් හිටපු අටකරුතුමනි මට ඔබතුමාගෙන් තමත් විශේෂ ප්‍රශ්නයක් අහන්න වෙලා තියෙනවා අද පවතින කාලෝචිතව මම හිතනවා මේ ප්‍රශ්නෙට ඔබතුමා අපිට නිසි පිළිතුරක් දෙයි කියලා. මොකද පහුගිය මේ ආණ්ඩුව පත් කරන්න රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද තාමත් පිටුවහලක් වුණා කියලා අපි දන්නවා. සෑහෙන පිරිසක් රාජ්‍ය සේවකයන් විශාල බලාපොරොත්තු තියාගෙන මේ රජය පත් කරන්න උන්ගේ වටිනා ඡන්දේ තැපැල් ඡන්දේ මාර්ගයෙන් දුන්නා. ඒක සත්‍ය දෙයක්නේ. ඒකට දැන් ඇත්තටම මේ රාජ්‍ය සේවකයෝ විදිහට අපි බලාපොරොත්තු වෙච්ච දේවල් ගොඩක් ඉටුුනෙත් නැහැ. ඒ වගේම මේ ජීවන වියදම දැන් අද වෙනකොට විශාල ලෙස ඉගෙන ගිහින් තියෙනවා ඇතිතුමයි. මේ ආහාර ප්‍රවාහන දෛනික අවශ්‍යතා මේ කිසිම පාලනයක් නැහැ. උතුමතේත් වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම රාජ්‍ය සේවකයන්ට මේකෙන් ලොකු ආර්ථික පීඩනයකට මුහුණ දෙන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේ තත්ත්වයට ගැලපෙන වැටුප් සංශෝධන නැත්නම් වෙනත් දීමනා මේ රජයෙන් තාම ප්‍රමාණවත් අවශ්‍ය කටයුතු කරන්නේ නැති තත්ත්වයක තමයි දැන් අපි මේ මුහුණ දීලා ඉන්නේ. ඇයි මේ තත්ත්වයට හේතුව ඔබතුමාගේ මතය අපි දැනගන්න කැමතියි. ඇයි මේ රජේ මේ අපේ මේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විසි පියවර අරගෙන මේ ආර්ථික අපස්ථාවය වලින් අපිව මුදවන්නට අවශ්‍ය කටයුතු නොකරන්නේ කියලා. ඔයත් වශයෙන් වැදගත් ප්‍රශ්නයක්. නමුත් එකක් කියන්න අවශ්‍යයි මේ රටේ තිබෙන මූල්‍ය තත්ත්වයේ උඩ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා මාස 4කින් රුපියල් 10000ක දීමනාවක් ලබා දුන්නා. නමුත් ඒ රුපියල් 10000 දීමනාවක් වශයෙන් දුන්නේ ඒක පඩියට අඩංගු කරේ නැහැ. ඒක විශේෂයෙන්ම පෙන්ෂන් එකට බලපෑවේ නැහැ. මේ රජය ඇවිල්ලා ඒ දීමනාවට අමතරව තව රුපියල් 10000ක් පහේව දෙකක් වැඩි කරලා තිබෙනවා. ඉතින් රුපියල් මං හිතන්නේ 15000ක් වැනි මුදලක් තමයි ලැබිලා තියෙන්නේ අඩුම වශයෙන්. සමහර ඒ කියන්නේ ක්ලාස් එක අනුව රුපියල් 25000ක් 30000කටත් ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේකට මූලික හේතුව තමයි මං හිතන්නේ මේ රටේ 2022 ඇති වුණ ආර්ථික ප්‍රශ්නය. එකක් තමයි අපේ ආදායම ඉතාමත් හීන වුණා අඩු වුණා. අපේ වියදම් විශේෂයෙන්ම මේ කිසිම රාජ්‍ය සේවකයෙක්ව අව탁සේරු කරනව නෙවෙයි. නමුත් පොදු මතයක් තිබෙනවා හැමෝගෙම අපගේ රාජ්‍ය සේවය විශාලයි කියලා. විශේෂයෙන්ම දකුණු ආසියාවේ ප්‍රතිශතයක් හැටියට එක පුරවැසියෙක්ට හා රාජ්‍ය සේවකයන් අතර සංසන්දනය කරොත් ඒ ප්‍රතිශතය ඉතාමත් වැඩි. ඉතින් මං හිතන්නේ අනාගතයේ අපිට මේ රාජ්‍ය සේවය සස්ටේන් කරන්න දිගට ගෙනියන්න අමාරු වෙනවා. එම නිසා තමයි 2022 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්කම් ටැක්ස් එක ප්‍රථම වතාවට රාජ්‍ය සේවකයන්ට දැම්මේ. ඒකෙන් විශාල අප්‍රසාදයක් රාජ්‍ය සේවකයන් අතර ඇති වුණා. ඉතින් දැන් ඒ ඉන්කම් ටැක්ස් එක මම හිතන්නේ 1,50,000කට වැඩි ලැබුණොත් පමණ ඉන්කම් ටැක්ස් එක ගෙවන්නේ. නැත්තම් එහෙම විශාල ඉන්කම් ටැක්ස් එකක් රාජ්‍ය සේවකයන්ට නැහැ. නමුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා හරිගස්සන්න අවශ්‍යයි. ඉතින් වැටුප් විෂමතා හරිගස්සන්න වෙනම කොමිසමක් පත් කරා රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
දැන් මේ රජයට තියෙන ඇත්ත වශයෙන්ම ඒ කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒකත් දැන් කරන්නේ නැහැ. එම නිසා මම හිතන්නේ මේ දැඩි IMF කොන්දේසි මත තමයි මේ රටේ ආර්ථිකය දැන් පාලනය වෙන්නේ. ඉතින් ඒගොල්ලන් කියනවා නොයෙකුත් දේවල් IMF එක ළඟදි කියලා තිබෙනවා property tax එකක්. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම දේපල tax එකකුත් දාන්න කියලා. ඒකට රජය කැමති වෙලා නැහැ. ඉතින් ඒ වගේ මං හිතන්නේ ආදායම වැඩි කරන්න IMF එක නොයෙක් දේවල් කියනවා. නමුත් අපිට ඒක කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේ IMF එකේ ගිවිසුමක හිටියට අපි ස්වෛරී රාජ්‍යයක්. අපිට කොන්දක් තියෙන්න ඕනේ මේවා අපි කරනවා මේවා අපි නොකරනවා කියන්නේ. ඉතින් එහෙම කරන්නේ නැතුව මම හිතන්නේ යම්කිසි රාජ්‍ය නිලධාරීන් පිරිසක් ජනාධිපතිතුමාව කොටු කරගෙන තිබෙනවා. IMF කියන විදිහටම නටන්න. ඉතින් මම හිතන්නේ දැන් අපි කාලේ එළඹෙනවා ජනතාවටත් අනාගතයේදී මේ ගැන තීරණයක් ගන්න. අපි පැහැදිලිවම මේ IMF එක සම්බන්ධව දැන් 20යි 28 අපේ ණය ගෙවන්න අපිට ආයෙත් සිද්ධ වෙනවා. එතකොට තවත් බරක් රටට එනවා තව මේ ආර්ථිකයට. දැන් මේ ආර්ථිකයට මේව දරාගන්නේ කොහොමද? ඉතින් එකම ආදායම මාර්ගය විතරයි තිබෙන්නේ. එතකොට මැද පෙරදිග යුද්ධ දැන් දිගටම ඇවිලෙනවා. එතකොට ඩොලර් බිලියන 6ක් පමණයි තිබෙන්නේ රිසර්ව්ස් හැටියට. ඉතින් දැන් මේක ඉතාමත් සොච්චම් මුදලක්. ඉතින් හැමෝටම කියන්න පුළුවන් ලේසියෙන් මේ අවුරුදු 76ක සාපය උනුත් එකයි මුනුත් එකයි අරකයි මේකයි නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. නමුත් යථාර්ථය පිළිගන්න ඕනේ. යථාර්ථය පිළිගන්නේ නැතුව මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ඉතින් එකක් තමයි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා. මම කියන්නේ නෑ මේ වැටුප් වැඩිවීම කරන්න අවශ්‍යයි කියලා. විශේෂයෙන් විෂමතා ටික ඒ ගැප්ස් ටික ෆිල් කරන්න අවශ්‍යයි. ඉතින් ඒකට මම හිතන්නේ කෝටි ගාණක් යනවා. ඉතින් මේ මුදල් කොහොමද අපි හොයන්නේ? ආදායම් මාර්ගය වැඩි කරන්නේ කොහොමද? විශේෂයෙන්ම අපිට මුදල් අච්චු ගහන්න දැන් බෑ. උද්දමනය සිද්ධ වෙනවා. ඉතින් මේ ගැන මම හිතන්නේ හොඳ සංවාදයක් රාජ්‍ය සේවකයන් ඒ වෘත්තීය සමිතිත් එක්ක අපි කරන්න අවශ්‍යයි. ඉතින් එක පැත්තකින් රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්නය තමයි අධික ජීවන වියදම. සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක්ට හොඳට ජීවත් වෙන්න හොඳ පඩියක් තිබෙන්න ඕනේ. ඒක රජය සපුරන්න අවශ්‍යයි. එහෙනම් ඒකට නාස්තිය දූෂණය ඔක්කොම අඩු කරන්න ඕනේ. ආදායම් පැත්ත වැඩි කරන්න අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ මේ රජය ආදායම් පැත්ත ආදායම් වැඩිවීම සම්බන්ධයෙන් අලුත් ක්‍රම හා විදි ගැන හොයලා නැහැ. ඉතින් අර පරණ විදිහට හිතලා හැමෝටම මඩගගහ මේ ප්‍රශ්න විසඳන්න බෑ. මම හිතන්නේ මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා අඩු කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා හොයාගත්ත ක්‍රමවේදය විශේෂයෙන්ම මේ කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කිරීමට පියවරක් ගැනීම සුදුසුයි කියලා මම හිතනවා. අපි දැන් අපනයන අංශ පැත්තට යමු වුණොත් අපිට තවමත් අපේ ලංකාව වශයෙන් අපි අපනයනය කරන්නේ තේ ඇඟලුම් වැනි සාම්ප්‍රදායික අපනයන ශාස්ත්‍රය. ඉතින් අද ලෝකයේ චීනය ඇමරිකාව වැනි ලෝකේ ප්‍රබල රටවත් සමග මේ තාක්ෂණය සහ ඩිජිටල් සේවා භාවිතා කරමින් අලුත් වෙළඳපොළ අවස්ථා යොමු කරමින් පවතිනවා. ඉතින් මේ වගේ දේවල් එක්ක සැලකිල්ලට ගත්තාම මේ AI තාක්ෂණය වැනි තාක්ෂණය භාවිතා කරලා අලුත් වෙළඳපොළ අවස්ථා අල්ලගන්න අපේ රටට ඇත්තරම ඒ අවශ්‍යතාව සහිත තරුණ පිරිසක් ඉන්නවා. නමුත් ඔබ හිතන ආකාරයට අපේ රටේ ආණ්ඩුවක් හෝ තරුණ පිරිසෝ තාමත් මේ වගේ අවශ්‍ය පියවර අරගෙන නැහැ. අනාගතයේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි අවධානය යොමු කර යුත්තේ මේ තාක්ෂණික පැත්තටද නැත්නම් අපි මේ ගමන් කරන ආකාරයටමද? ඔබ දකින විදිහට අපේ රට සංවර්ධනය විය යුත්තේ කොමන පැත්තකින් කියලාද මම අහන්න කැමතියි. ඔය ඉතින් අපනයන ශාස්ත්‍රයේ අපිට සම්ප්‍රදායික භෝග තියෙනවා. තේපොල් රබර්. ඒ භෝග වලට අපිට තවත් භෝග දෙක තුනක් පාම් ඔයිල් අපිට අඩම් කරන්න පුළුවන්. අලුතෙන් එළඹෙන ඉතාමත් උසස් ප්‍රවණතාවයක් තිබෙන මාකට් එකේ පළතුරු වර්ග අපිට ඇතුළු කරන්න පුළුවන්. ඉතින් මේවැනි අලුත් භෝග ඒවට අවශ්‍ය බීජ ටික ඒවට අවශ්‍ය තාක්ෂණය අපිට ලබා දෙන්න අවශ්‍යයි. එම නිසා මම හිතන්නේ කෘෂිකර්මය කියන දේ සම්ප්‍රදායික වශයෙන් බලන්නේ නැතුව මම කෘෂිකර්මයට මේ සම්බන්ධ ආලය කරන පුද්ගලයෙක්. මම ඉන්නේ මගේ දේශපාලනය කරේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයකින්. මේ ලංකාවේ තිබෙන වැඩිම තේ නිෂ්පාදනය වෙන්නේ මගේ දිස්ත්‍රික්කයේ නූරෙලි දිස්ත්‍රික්කයෙන්. ඉතින් ඒ මිනිස්සු විඳින දුක මම හොඳට දන්නවා.
ඒ වගේම කුඩා තේ වතු හිමියන් 70%ක්ම තේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. එම නිසා තේ පොල් රබර් වලට ඔබට ගොස් කෘෂිකර්මයක් අපි අපනයන භෝග අපි හඳුනාගත යුතුයි. ඉතින් මගේ පියා දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා එදා ඉතාමත් හොඳට මේ අඩුපාඩුව එතුමා හොයාගත්තා. ඒ නිසා තමයි මහවැලි ව්‍යාපාරය හරහා සිස්ටම් E, F හා G උතුරු නැගෙනහිර පළාත්වල අලුත් ඉඩම් එතුමා විශේෂයෙන්ම ජලය ලබා දීලා ඒ අලුත් ඉඩම් හරහා එතුමා බලාපොරොත්තු වෙන්නේ මේ අලුත් භෝගවලට මුල් තැන දෙන්න. ඉතින් ඒක උනේ නැහැ. ඇත්ත වශයෙන්ම මහවැලියේ දෙවන අදියර. ඒ කියන්නේ කොන්ක්‍රීට් ඩෑම්ස් වලට නෙවෙයි. දෙවන අදියර උනේ දර්ශනය උනේ මේ රට ඉතාමත් උසස් භෝග වලින් පිරිපුන් රටක් හැටියට එක්ස්පෝර්ට් ඉකෝනොමි එක හදන්න. ඉතින් ඒක උනේ නැහැ. මොකද ආණ්ඩුව වෙනස් වීමත් සමග මහවැලියට දුන්න ප්‍රමුඛත්වය අඩු වුණා. ඉතින් මං හිතන්නේ දැන් අපිට ඒ සරු බීජය වතුර හා භූමිය මේ තුන එකතු කරලා අපේ ගොවි මහත්තුන්ට අවශ්‍ය තාක්ෂණය අපිට ලබා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ මීටත් වඩා ඔබට අපේ කෘෂිකර්මාන්තය අලුත් භෝග හරහා අපිට දියුණු කරන්න පුළුවන්. එතකොට සම්ප්‍රදායික නොවන කොට්ටාස මොනවද? පැහැදිලිවම 1994න් පසුව software development පරිගණක ක්ෂේත්‍රය ඉතාමත් උසස් ලෙස ඉන්දියාවේ දියුණු වුණා. මම නිතරම කියන දෙයක් තමයි we missed the bus කියන එක. මොකද ඉන්දියාව අද චීනය hard office එක නම් ඉන්දියාව soft office එක වෙලා තියෙනවා. එතකොට ඉන්දියාවෙන් තමයි IT තාක්ෂණය software development මේ ලෝකෙට යන්නේ. තාක්ෂණය පැත්තෙන් ඒගොල්ලන් software development මං හිතන්නේ 94න් පස්සේ ඉතාමත් දියුණු ලෙස ඒගොල්ලන්ගේ software developers-ලා හිටියේ. ඉතින් අපිට ඇයි එතෙන්ට යන්න බැරි වුනේ? අපිට යන්න බැරි වුනේ අපි මේක identify කරේ නැහැ. අපි හොයාගත්තේ නැහැ. අපේ තාමත් අපේ රටේ කටුපැද්දෙන් මං හිතන්නේ 3000ක් 4000ක් අවුරුද්දකට පිට වෙනවා. අනිත් විශ්වවිද්‍යාල වලින් 3000ක් විතර කොහොමත් ඔක්කොම එකතු කරාම අපේ software developers-ලා එන්නේ 10000ක් පමණයි. ඉතින් මේක කොහොමද අපි දෙගුණ කරන්නේ කොහොමද තුන් ගුණයක් කරන්නේ කොහොමද? numbers game එකක් මේක. quality game එකක්. ඉතින් ඒකට මම හිතන්නේ අපි පැහැදිලිවම අපේ තාක්ෂණය, අපේ software development, ඒ වගේම AI තාක්ෂණය, robotics, machine learning මේ වගේ දේවල් අපි පටන් ගන්න අවශ්‍යයි. එක උදාහරණයක් තමයි මම දන්නවා මේ ලෝකේ ලොකු කළු පැල්ලමක් තියෙනවා මේ රටට. නමුත් ඊශ්‍රායලය වැනි පුංචි රටක් ඉතාමත් දියුණු ලෙස තමාගේ මේ software development, robotics, AI තාක්ෂණය දියුණු කරලා තිබෙනවා. අද ලෝකේ විශාලතම chips නිෂ්පාදනය කරන්න එකම එක රටයි තායිවානය. තායිවානයේ තමයි AI chips 90%ක්ම එන්නේ. ඉතින් ඒගොල්ලන්ට වතුර නැහැ, ඒගොල්ලන්ට හිම raw materials නැහැ, ඒගොල්ලන්ට තියෙන මානව සම්පත පමණයි. ඉතින් ඇයි අපිට එතෙන්ට යන්න බැරි? ඉතින් මම හිතන්නේ බොහෝ අදහස් තියෙනවා. මේවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒවා ක්‍රියාත්මක කිරීමට ඒ අවශ්‍ය ටීම්ස් ටික හදාගන්න අවශ්‍යයි. ඉතින් එක පුද්ගලයෙක්ට මේවා දෙන්නේ නැතුව ඒ කණ්ඩායම් හදලා පුද්ගලික අංශයේ කණ්ඩායම්, දක්ෂ කණ්ඩායම්, රජයේ කණ්ඩායම්, රාජ්‍ය නිලධාරීන් මේකට සම්බන්ධ කරගෙන අවශ්‍ය ඉන්වෙස්ට්මන්ට් එක ලබා ගැනීමට අපිට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් ඇක්ට් එකක් අවශ්‍යයි. ඒ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් ඇක්ට් එක හරහා අධිකාරිය හරහා අපිට අවශ්‍ය සම්පත් ටික ඉඩමක් අවශ්‍ය නම් ඉඩම මානව සම්පත නම් ඒ මානව සම්පත අයිඩෙන්ටිෆයි කරන ක්‍රමවේදය අවශ්‍ය මේ රෙගුලාසිටි ටික ලිහිල් කිරීම. ඉතින් මේවා තමයි අත්ත වශයෙන් 1979 ජයජයවර්ධන මහතා ආර්ථික කොමිසමෙන් බලාපොරොත්තු වුණේ. උපාලි විජේවර්ධන මහතා ඒකයි කරේ. නමුත් මේක අපි ආයෙත් ආපස්සට ගිහිල්ලා. ඉතින් නැවතත් අපි අපගේ රටට එන ආයෝජන ගැන අලුතෙන් සිටිය යුතුයි. එම විශාල ආයෝජන මම හිතන්නේ මිලියන 50කට ඩොලර් මිලියන 50කට වැඩි වෙන ආයෝජකින්ට යම්කිසි සහනදාරී ක්‍රියාමාර්ගයක් ලබා දිය යුතුයි. ඒ විදිහට තමයි වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් ආයෝජකයන් ගෙන්වලා ඔවුන්ගේ රටේ යම්කිසි සංවර්ධනයක් ඇති කරේ. ඔව්. ඔබටත් මේ වැඩසටහනට සම්බන්ධ වීමට අවශ්‍ය නම් තිරේ දිස්වන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ අමතුමක් ලබා දීම මගින් හෝ WhatsApp තාක්ෂණය ඔස්සේ කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබගේ ගැටලුව අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් දැන් අපිත් සමග සම්බන්ධ වෙනවා තවත් අපගේ රසිකයෙක් ප්‍රශ්නයක් යොමු කිරීම සඳහා.
ඔව් දැන් ඔබට ඔබගේ ප්‍රශ්නේ මැතිතුමන් වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් මට තියෙන මැතිතුමාගේ ප්‍රශ්නයක් අහන්න. අද මේ වන විට අධික මෙහෙයුම් වේදම් නිසා ප්‍රාදේශීය ව්‍යාපාර ගොඩක් අමාරුවෙන් පවත්වාගෙන යනවා. ඒ වගේ වෙලාවක ඔවුන්ට ඉක්මන් බදු සහන ලබා දීම වෙනුවට රජයේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ඇති අයවැයක ඉලක්කවලට වැඩි අවධානයක් දෙනවා. මේ තීරණ රජයේ අසාර්ථකත්වයක් ලෙස ඔබ දකිනවද? නැත්නම් මේ සඳහා වෙනත් සාධාරණ හේතු තියෙනවද කියලා මට ඔබතුමාගෙන් දැනගන්න ඕනේ. ඔව් විශේෂයෙන්ම ඒක වැදගත් ප්‍රශ්නයක්. මේක ඇත්ත වශයෙන්ම IMF කොන්දේසි යටතේ රජය යොමු වෙන්නේ ඒ ටාගට්ස් වලට ඉලක්ක වලට යන්න. විශේෂයෙන්ම ආදායම් වැඩි කරගන්න බදු මුදල් එකතු කිරීම එකක්. එතකොට NPP JP ආණ්ඩුව 2024 මැතිවරණ සමයේ ප්‍රකාශ කරේ ජනාධිපතිවරණේ ලංකාවේ ඉන්න දේශීය ව්‍යාපාරිකයන්ට විශාල සහන ටිකක් දෙනවා කියලා. අද වෙනකන් ඒක වෙලා නැහැ. මම කියන්න කනගාටුයි. විශේෂයෙන්ම මේ ව්‍යාපාරිකයන්ට සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට විශේෂයෙන් ඉලක්ක කරලා ඒගොල්ලන් සහන පැකේජ් එකක් ඉදිරිපත් කරා. ඉතින් ඒ සහන පැකේජ් එකේ තියෙනවා අඩු පොලියට ඉන්ට්‍රෙස්ට් රහිතව හෝ අඩු පොලියට ඒගොල්ලන් බැංකු ණය පහසුකම් ලබා දෙනවා කියලා. ඉතින් අද වෙනකම් මේක වෙලා නැහැ. අද ණයක් ගන්න 10%ක 11%ක 12%ක ණයක් ලබා ගැනීමට ඉතාමත් අමාරු දෙයක්. ඉතින් මම හැම වෙලේම කියන්නේ අපගේ බැංකු ශාස්ත්‍රයේ යම්කිසි ප්‍රතිසංස්කරණ කර යුතුයි. ඒ ප්‍රතිසංස්කරණ මූලික ප්‍රතිසංස්කරණයක් වේ යුත්තේ ඒ හිතන විදිහ බැංකු ශාස්ත්‍රවල ඉන්න නිලධාරි මහතුරු හිතන විදිය කිසිම රිස්ක් එකක් ගන්නේ නැතුව බැංකු කරණය. ඉතින් මම හිතන්නේ ඩෙවලොප්මන්ට් බැංක් එකක් අපි නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක් එක NDB එක ඩෙවලොප්මන්ට් බැංක් එකක් හැටියට එදා UNP ආණ්ඩුව පටන් ගත්තේ. නමුත් ඒක වෙනස් වෙලා තිබෙනවා දැන්. ඉතින් ඇයි අපිට බිලියන 30ක් වගේ මුදලක් ආයෝජන කරලා ඒක නාස්තියට නෙවෙයි දූෂණයට නෙවෙයි ඒක ඒ ක්ෂේත්‍රයට පමණක් විශේෂයෙන්ම මම දැකලා තියෙන විශාල අඩුපාඩුවක් තමයි බැංකුකරණයේදී බැංකු නිලධාරීන්ගෙන් ඒගොල්ලන් විශේෂයෙන්ම රිපෝට් එකක් කියවලා රිස්ක් එක බලලා රිස්ක් එකක් නැත්තම් රිස්ක් එකක් අඩු නම් ඒ ණය ටික ලබා දෙන්න මැලි කරනවා. ඉතින් මම හිතන්නේ මේක මේ විශාල අඩුපාඩුවක් අපේ ලංකාවේ බැංකුකරණයේ. ඒගොල්ලන් මේ හැම ව්‍යාපාරයක්ම බලන්නේ එක හා සමානව. ඉතින් එහෙම අනිත් එක මේ සුරක්ෂිතයක් හැම වෙලෙම දෙන්න අවශ්‍යයි. ඒකට සුරක්ෂිතයක් කොහොමද දෙන්නේ? සාමාන්‍ය දේපලක් දුන්නාම බැරි වෙලා හෝ ණය ගෙවන්න බැරිනොත් දේපලත් ඉවරයි. ගොඩක් කට්ටිය එහෙම ඉන්නවා. දැන් පරාට නීතිය නිසා අපිට දකිනවා පරාට නීතියේ නෝටිස් හැමදාම පත්තරේ උසස් හෝ මහා මධ්‍යම ව්‍යාපාරිකයින් පරාට නීතිය යටතේ ඉඩම් නැති වෙනවා. ඉතින් මං හිතන්නේ මේ ගැන අලුතෙන් අපි හිතන්න අවශ්‍යයි. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා මාලිමාව ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන ටික ලබා දෙන්න. මං හිතන්නේ මේ ව්‍යාපාරිකයන්ගේ සංගම් වල ඉන්න නොඑක් කට්ටිය මට WhatsApp messages එවලා තිබෙනවා මේ ගැන දැඩි කලකිරීමකින් ඒගොල්ලන් ඉන්නේ. මොකද එකක් තමයි දැඩි ණය ප්‍රමාණය. එක ණයක් ගෙවන්න බැරි වුණොත් ඒක විශස් ඉංග්‍රීසි වලින් කියන්නේ විශස් සයිකල් එකක්. ඒක නරක වටරවුමක් වෙනවා. දිගටම ගෙවිගෙන යන්න වෙනවා. මම දන්නවා නුවරඑළියේ මගේ සහෝදර මිත්‍රයෙක් තරුණ ව්‍යාපාරිකයෙක් හොඳ ව්‍යාපාරිකයෙක් දැන් එක බැංකුවක් සමග නෙගෝෂিয়েට් කරනවා මේ ණය ගෙවන්න මිලියන ගාණක්. ඉතින් ඒගොල්ලන් පිටිපස්සෙම එනවා. පිටිපස්සෙම ඇවිල්ලා අර අන්තිම රුපියල ගෙවනකම් කිසිම සහනයක් දෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ මෙන්ටැලිටි එක, මේ මානසිකත්වය, මේ බැංකුවල තියෙන මානසිකත්වය අපි මැදිහත් වෙලා රජයක් තියෙන එකටයි. මැදිහත් වෙලා අපි වෙනස් කර යුතුයි. අද දවසේ අවසාන ප්‍රශ්නය ලෙස මම මෙහෙම ප්‍රශ්නයට යොමු වෙනවා. මේ වත්මන් ආණ්ඩුව බලයට ගේන්න ගොඩක් නව තරුණ ඡන්ද බොහොමයක් ලැබුණා කියලා මට මතකයි. ඒ වගේම ඒ ඇති වී තිබුණු සමාජ මාධ්‍ය ඔස්සේ ඇති වී තිබුණු පුනර්ජීවය වැනි දේවල් නිසා සමාජ මාධ්‍ය නිසා තරුණ ඡන්ද බොහොමයක් මේ ආණ්ඩුවට ලැබුණා. ඉතින් අද තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක බැලුවාම එක් විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් තාක්ෂණික අධ්‍යාපනය ලැබපු තරුණයන් රැකියා නොමැතිකම නිසා ඒ වගේම උපාධිධාරීන් උපාධි ලබාගෙන විශ්වවිද්‍යාල වලින් එළියට එන්නේ රැකියා විරහිතව. සහ තමන්ගේ සුදුසුකම් වලට නොගැලපෙන රැකියා ලැබීම නිසා තරුණයන් ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා.
මේ වගේ තත්ත්වයන් විසඳීමට තාමත් රජය සුදුසු ක්‍රියාමාර්ග අරගෙන නැහැ කියලා අපිට පේනවා. ඉතින් ඔබ දකින ආකාරයට එසේ නැත්නම් මේ තරුණයන්ගේ රැකියා අවස්ථා වැඩි දියුණු කිරීමට රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් හෝ ඔබ දකින ආකාරයට කටයුතු ක්‍රියාමාර්ග කොයි වගේද? ඔය ඉතින් ඒක ඉතාමත් පළල් ප්‍රශ්නයක්. ඉතින් ඒකට මට සුළු උත්තරයක් දෙන්න බෑ. ඉතින් නමුත් අංග දෙක තුනක් මට හිතන්න පුළුවන්. භාග වෙලාවට මේකට තවත් කේන්ද්‍රගත සැලසුම් සහගත පිළිතුරු ලැබෙන්නත් පුළුවන්, ලැබිය යුතුයි. එකක් තමයි මගේ අත්දැකීමෙන් මම දැකලා තියෙනවා මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂයෙන්ම කියන්නේ O level සාමාන්‍ය පෙළ A level O level වෙනකොට සාමාන්‍යයෙන් අපි දැනගත යුතුයි දරුවෙක්ගේ මනස හදලා තිබෙන්න ඕනේ මොන ශාස්ත්‍රයකටද යන්නේ කියලා. කැරියර් ගයිඩන්ස් කියන්නේ ඒකයි. ඉතින් වෘත්තීය මෙහෙවීම. ඒක හරියට අපේ අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ලැබෙන්නේ නැහැ. පරණ විදිහටම අපේ අම්මලා තාත්තලා මේ බොහෝ දුරට ඒගොල්ලන් හිතන විදිහට සාම්ප්‍රදායික විදිහට හිතන්නේ. ඒගොල්ලන් හිතනවා රයිට් මගේ දුව හා පුතා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ, එන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනේ. ඕ තමයි සාම්ප්‍රදායික මේ වෘත්ති. ඉතින් මම හිතන විදිහට අවුරුදු 10 වෙනකොට O level වෙනකොට කැරියර් ගයිඩන්ස් හරහා හැම ඉස්කෝලේකම කැරියර් ගයිඩන්ස් සෙන්ටර් එකක් තියෙනවා. කැරියර් ගයිඩන්ස් සෙන්ටර් එක හරහා ඒ දරුවාගෙන් ප්‍රශ්න අහලා අඩු ගානේ මූලික රාමුවක් තිබිය යුතුයි A level වෙනකොට එයා කොතනද ස්ථානගත වෙන්නේ කියලා. හැමෝටම විශ්වවිද්‍යාලයට යන්න බෑ. ඉතින් අඩු ගානේ වෘත්තීය පුහුණුවක් ලැබලා ඒගොල්ලන්ගේ වෘත්තීය වශයෙන් මේ අවුරුදු 20 වෙනකොට ප්ලේස්මන්ට් අවශ්‍යයි. බොහෝ තරුණයින්ට අද වෙලා තිබෙන්නේ ඒගොල්ලන් ඒ කරන කැරියර් කෝස් එක. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් දැන් මම නූරෙලියේ ජනතා දිනය කරනකොට දෙමව්පියෝ තමයි වැඩියෙන් වෙන්නේ. දෙමව්පියෝ ඇවිල්ලා දරුවන්ගේ CV එක මට දෙනවා. ඒතකොට CV එක බැලුවාම 80%ක්ම 90%ක්ම එන්නේ ආර්ට්ස් ඩිග්‍රීස්. මේ ආර්ට් ඩිග්‍රීස් වලින් අත් වශයෙන් වෙළඳ පොලේ රස්සාවක් ගන්න අමාරුයි. ඉතින් එහෙනම් මේ අපි මොනවද මේ දරුවන්ට කරන්නේ? මම හිතන්නේ ඒ දරුවන්ට අපි ආයෙත් මොනවා හරි පුහුණු වීමක් කරන්න අවශ්‍යයි. නැත්තම් අපි මුල ඉඳලම කියන්න ඕනේ මේ දුවේ පුතේ ඕගොල්ලන්ට ආර්ට්ස් ඩිග්‍රී එකකින් මේ පුද්ගලික අංශේ රස්සාවක් ගන්න බෑ කියලා. අපි විවෘත වෙන්න ඕනේ. ඇයි අපි මේක මේ යථාර්ථය කියන්නේ නැත්තේ? එතකොට දෙවෙනි කරුණ අවුරුදු 76ක ශාපය. හරි. දැන් අවුරුදු 76ක ශාපයෙන් තමයි උපාධාරයට රස්ස හම්බුනේ. ඇත්තද නැද්ද? ඇත්තනේ. ඕනෑම රජයක් ඇවිල්ලා ආව හැටි ඉස්සෙල්ලාම බලපෑම එන්නේ උපාධාරීන්ගෙන් අපිට රස්සාවක් ඕනේ කියලා හැම රජයක්ම දීලා තියෙනවා. දැන් මං හිතන්නේ මේ රජය දෙයි කියලා. මොකද්ද හේතුව? හේතුව තමයි දෙන්න බැරි නිසා. මොකද දැන් තියෙන රටේ ආර්ථික තත්ත්වය උඩ අපිට සුදුසුකම් මත පමණයි රැකිරක්ෂා දෙන්න පුළුවන්. එතකොට ඒක වෙන්නේ කම්පිටිටිව් එක්සෑම් විවෘත විභාගයක් හරහා තමයි ඒක වෙන්නේ. තාමත්ම සීමිත පිරිසක්. මං හිතන්නේ ලක්ෂ 2ක් වැනි පිරිසක් වෙනවා තරුණයෝ උපාධාරීන් හැටියට අවුරුද්දකට. මේ කට්ටියගෙන් 25000ක් හෝ 30000ක් තමයි ඇතුල් වෙන්නේ රාජ්‍ය සේවයට. ඉතින් මේ දරුවන් දැන් සිතාගත යුතුයි අපිට සුරක්ෂිතභාවයක් නැහැ කියලා. අපිට ඒ කියන්නේ උපාධියක් තිබෙද්දිත් අපිට සුරක්ෂිතභාවයක් නැහැ කියලා. ඒක තමයි යථාර්ථය. ඉතින් එහෙනම් ඒක මේ යථාර්ථය තුල ජීවත් වෙන්න අවශ්‍යයි. තුන්වෙනි කරුණ තමයි අපි අලුත් ප්‍රවේශයන් වලට 21 වෙනි ශතවර්ෂයට යනවා. තව අවුරුදු 20කින් ලෝකයේ තියෙන වෙනස් තැනක. ඉතින් මෙතන තියෙන දේපල, ඒ කියන්නේ මානව දේපල, මේ human resource එක ඉතාමත් සීමිතයි අපේ ලංකාව. මම හිතන්නේ අපිට ලක්ෂයක් තරුණයන්ට ලක්ෂයකට අපිට විවිධ ක්ෂේත්‍ර වලට අලුත් රැකියාව බිහි කරන්න පුළුවන් නම් සංචාරක ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, කෘෂිකර්මය වෙන්න පුළුවන්, AI තාක්ෂණය වෙන්න පුළුවන්, පුද්ගලික අංශයේ වෙන්න පුළුවන්. මේවට අපි ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. එම නිසා අපි යථාර්ථව ප්‍රැක්ටිකලි මේ ප්‍රශ්නේ බැලිය යුතුයි. විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය අද 80%ක්ම මේ රටේ දරදේශ නිෂ්පාදනය වෙන්නේ පුද්ගලික අංශයෙන්. එතකොට පුද්ගලික අංශයේ අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. එක අඩුපාඩුකමක් තමයි මේ පුද්ගලික අංශයේ ඉන්න මහත්තුරු හිතනවා ඒගොල්ලන්ගේ කොලෙජ් ටයි එකට රස්සාදිය යුතුයි කියලා. මේක වෙනස් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි මේ විප්ලවයේදී අපේ මධ්‍ය මහා විද්‍යාලවල දරුවන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. ඉතින් ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි පොඩ්ඩක් අඩුයි කියලා
ඒගොල්ලන් අර ප්‍රොනන්සියේෂන් පොඩ්ඩක් නැහැ කියලා ඒගොල්ලන් අපි වෙන විදිහකට බලන එක වැරදි. මොකද ඊටමත් දක්ෂ දරුවෝ විවෘත අධ්‍යාපනයක් අපි දෙන්නේ ඒගොල්ලන්ව මේ ආර්ථිකයට බද්ධ කරලා ඒගොල්ලන්ගේ අනාගතය හදන්න. ඉතින් පුද්ගලික අංශය මේක තේරුම් ගත යුතුයි. මම හිතන්නේ ඒගොල්ලන් බොහෝ කට්ටිය මගේ මිත්‍රයෝ. ඉතින් ඒගොල්ලන් එක කතා කරනකොට මට මේක තේරෙනවා. ඒගොල්ලන් යන්නේ අර පරණ කොලෙජ් සිස්ටම් එකට. රොයල් වෙන්න පුළුවන්, තෝමියන් වෙන්න පුළුවන්, ආනන්ද නානන්ද ඔහොම හිතන්නේ. මම හිතන්නේ මේක වෙනස් වෙ යුතුයි. ඉතින් ඇත්ත වශයෙන්ම දක්ෂතා තියෙන දූ දරුවන්ට ඒ අවශ්‍ය ඕපනින්ග්ස් ටික, වේකන්සිස් ටික අපි ලබා දිය යුතුයි. ඔව්. එහෙනම් අද අපි පුළුල් සාකච්ඡාවක විවිධ පැතිකඩ යන නිරත වුණා. අපි එහෙනම් අදට අත්පගේ වැඩසටහන අවසන් කරනවා. ඉතින් ඔබටත් පුළුවන් වෙනදා වගේම ඔබගේ ගැටලු අප වෙත යොමු කරන්න. අපේ තිරේ දිස්වන අංකයට ඔබගේ ගැටලු WhatsApp තාක්ෂණයෙන් හෝ ඇමතුමක් ලබා දීම මගින් හෝ කෙටි පණිවිඩයක් කරා අපිට යොමු කරන්න පුළුවන්. එහෙනම් නැවතත් මෙවැනි වැඩසටහනකින් ඔබගේ අදහස්, ඔබගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න ඉදිරි දිනයකදී අපි හමු වීමට බලාපොරොත්තු වෙනවා. අපට ප්‍රශ්න ඉදිරිපත් කළ ඔබ සැමට ස්තුතියි. ඒ වගේම ඔබ ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පැහැදිලිව පිළිතුරු ලබා දුන් අපේ මැතිතුමන්ටත් ස්තුතියි. එහෙනම් ඉදිරි වැඩසටහනකදී හමු වෙනතුරු ඔබට යහපත් අනාගතයක් වේවා. ස්තුතියි.